ඉරාව්ව පායන එක අපිට ටිකක් අමාරු වුණාට මොකද ගස්වල මල් ගෙඩි පිරෙන්න මීටත් වඩා හොඳ කාලයක් කොයින්ද? අද මගේ වෝටර් ප්ලාන්ට්ස් හැම එකකම වගේ මල් පිපිලා. ඒ වගේම මෙන්න මේ නෙළුම් මල් ටිකට නම් මම පුදුම තරම් ආසයි. උදේ පාන්දර එන හුළඟත් එක්ක ටිකක් ළඟට වෙලා සුවඳ බැලුවම හරියට පන්සල් ගියා වගේ හරි සැනසිලිදායක හැඟීමක් මගේ හිතට දැනෙනවා. මේ දවස්වල දරන්න බැරි තරම් තදට හිරාව්ව පෑවුවට මොකද හවසට ගොරව ගොරව වහිනවනේ. ඒ නිසා ඔන්න මගේ මල් පැලවල ආයෙමත් මල් පිරිලා ඉතිරිලා ගිහින්. ජීවිතේ හැමදාම අමාරු කාල තියෙන්නේ නෑ වගේම මල් පැලවලත් හැමදාම මලානික ගතිය තියෙන්නේ නැහැ. වැස්ස ආපුහාම ආපහු පන ගහලා ලස්සන වෙලා මෙන්න මේ වගේ මල් වලින් පිරෙනවා. පිටෝනියා කියන්නේ ටික කාලයක් මල් පිපිලා ඉක්මනට නැති වෙලා යන පැලයක් වුණාට මොකද මම හැම අවුරුද්දකම වගේ පිටෝනියා පැල කීපයක් තියාගන්නවා. ඉතින් පොඩි අඩු ගාණක්නේ මිල වෙන්නේ. ඒ නිසා එයාගෙන් දෙන ලස්සනට මම පුදුම තරම් කැමතියි. මෙන්න මේ වෝටර් ප්ලාන්ට්ස් හැම එකකටම වගේ ආවේනික නම් තියෙනවා. මෙන්න මේ පේන වර්ගයට අපි කියන්නේ විෂ්ණු කියලා. මෙන්න මේ පෙති ගොඩාක් පිරිච්ච මල KOH. මෙයාගේ නම් එකපාර මල් 3-4ක් සාමාන්‍යයෙන් පිපෙනවා. හැබැයි ඉතින් අද පිපිලා තියෙන්නේ එකයි. මෙන්න මෙයා තමයි පර්පල් ජෝයි කියලා කියන්නේ. සුදු පාට මලේ පෙති අග ලස්සන දම් පාටක් පාට ගෑවිලා වගේ තියෙන පැලයට මම නම් හරිම කැමතියි. ඔයාට මතක නම් පහුගිය වීඩියෝ එකක මේ වෙරළු ගහේ මල් පිරිලා ඉතිරිලා තියෙන හැටි මම ඔයාට පෙන්නුවා. මේ බලන්නකෝ අද ලස්සනට වෙරළු ගෙඩි හැදිලා තියෙන හැටි. ඔන්න ආපහු වෙරළු ගහට අලුත් කුරුල්ලෝ වගේක් ඇවිත් මං හිතන්නේ මෙයා නම් වී කුරුල්ලෙක් වෙන්න ඇති. මේ වගේ රවුමට කූඩු හදන පුංචි කුරුල්ලා වී කුරුල්ලා තමයි. ඊට පස්සේ මෙන්න මෙයාගේ නම තමයි වර්ජීනියා. ලස්සන මැජෙන්ටා කලර් එකක් එක්ක කහ පාටක් එකතු වුණ මේ ප්ලාන්ට් එක හරිම ලස්සනයි. මම මේ වෝටර් ප්ලාන්ට්ස් හැම එකක්ම වගේ ගත්තේ නෙළු ප්ලාන්ට් නර්සරි එකෙන්. ඒගොල්ලන්ගේ Facebook page එකකුත් තියෙනවා. ඔයාට ඕනේ නම් ඔන්ලයින් විශ්වාසදායකව එයාලගෙන් පැල ගන්න පුළුවන්. අද මම ලෑස්ති වෙන්නේ මෙන්න මේ වම් අත පැත්තේ රයිස් කුකර් එක තියෙන කෝණ එක මගේ පෑන්ට්‍රි টොප් එකේ හැමදාම මට මොකද්දෝ අඩුවක් තියනවා කියලා හිතුණා. මම සාමාන්‍යයෙන් කැමති පෑන්ට්‍රි টොප් එක උඩ මොකවත් දේවල් තියාගන්න නැතුව නිදහසේ තියෙන්න. ඒ වුණාට මේ වම් අත පැත්තේ මුල්ලේ හැම වෙලේම මට හිතුණා මොකක් හරි අඩුවක් තියනවා වගේ කියලා. ඔන්න ඒ නිසා මම හිතලා අවසානයේදී තීරණය කරා මෙන්න මෙතන රයිස් කුකර් එක අයින් කරලා එතනට ටී කොෆි කෝන එකක් හදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් ටී කොෆි කෝන එකක් හදාගන්නේ ලස්සනට විතරක් නෙමෙයි ඇත්තටම පාවිච්චි කරන්න. ඉතින් ඇත්තටම පාවිච්චි කරන්නේ නැති බඩු එහෙම නැත්නම් තැන් අපේ ගෙදර මම තියාගන්නේ නැහැ. නිකන් ඩිස්ප්ලේ එකට විතරක් තැනක් මොකටද කියලා මට හිතෙනවා. ඔන්න ඉතින් සමහර වෙලාවට මේ අපි දෙයක් කරන්න හිතුවට මොකද ඒකට ඕනේ බඩු මුට්ටු ගන්න ගිහින් බලපුවාම වෙළඳපොලේ අපි හිතන දේවල් හිතන විදිහටම ගන්න නැහැ. ඉතින් අපේ ක්‍රියේටිවිටි එක අනුව තියෙන දේවල් ගලපලා අපිට ඕනේ අවසාන නිර්මාණය ඉතින් කරගන්න පුළුවන්. මේ වුඩන් ට්‍රේ එක නම් මල් ළඟ කලින් තිබුණා. අර කලින් තියපු ස්ටෑන්ඩ් එක මම හොයලා ගොඩාක් අමාරුවෙන් හොයාගත්තේ. එකම එක ෂොප් එකක ඒක තිබුණා. හැබැයි හොඳ සවිශක්තිමත් එකක් ඒක.
ඊට පස්සේ මෙන්න මේ ටී කොෆි ෂුගර් මේ කන්ටේනර්ස් නම් මං ආසම විදිහට මට හම්බ වුණා. ඒ ටික අපි ලස්සනට ඇරේන්ජ් කරගමුකෝ. මෙන්න මේ පේන වුඩන් රෝව එකට ඔයා කැමතිද? බලන්නකෝ මේක ඇත්තටම ටී කොෆි කෝනර්ස් වල තියෙන එකක් නන් නෙමෙයි. හැබැයි මම මේ වගේ ඒවා හොටෙල්ස් වල දැකලා තියෙනවා. මේක මම ගත්තේ බුක් ෂොප් එකකින්. මේක පෙන් හෝල්ඩර් එකක් මං හිතන්නේ ටේබල් එකක් උඩ තියන්න පුළුවන්. ටිකක් ගාණක් නම් වුණා. හැබැයි ඒක මාරම ලස්සනයි යුනික් දෙයක් නිසා මම ඒකත් ගත්තා. මෙන්න මේ ලස්සන මග් එක මං ගන්නේ හැඳි අනම්මනම් එතකොට කොෆි මික්ස්චර් එක අන්න ඒ වගේ දේවල් දාලා තියන්න. මේක නම් තීරුවේ මම නෙමෙයි මගේ දෝනි තමයි මේක මට තෝරන්න උදව් කළේ. මේ අනිත් කන්ටේනර්ස් වල තියෙන සුදු පාටට ඒක මැච් වෙයි කියලා මට හිතුණා. මෙන්න මේ කප්ස් ටික මම හොයලා තමයි ගත්තේ. ඒ ටිකේ ගැලපීම පුදුම තරම් ගැලපෙනවා. ඊට පස්සේ මට කුකීස් දාගන්න කන්ටේනර් එකක් ඕනේ වුණා. හැබැයි පෝසිලෙන් කන්ටේනර්ස් මට ගන්න තිබුණේ නැහැ. ඊට පස්සේ මම මගේ ළඟ තිබ්බ මෙන්න මේ වගේ බොටල් එකක් කලර් කරලා තමයි ගත්තේ. ඉතින් ඇත්තටම මේක කලර් කරන විදිහ ඔයාට දැනගන්න ඕන නම් මට චූටි කමෙන්ට් එකක් දෙන්නකෝ. මෙන්න මේ කොෆි මික්ස්චර් එක මම ඔන්ලයින් තමයි ගෙන්න ගත්තේ. ඒකත් ඉතින් ටී කොෆි කෝන් එකට නැතුවම බැරි දෙයක්නේ. ඊට පස්සේ මෙන්න මේ පොඩි කන්ටේනර්ස් මේවා මම ওই ප්ලාස්ටික් බඩු විකුණන කඩේකින් ගත්තේ. මං හිතන්නේ මේවා සමහරට අර අපේ කේක අර ටැබ්ලට්ස් වර්ග දාලා තියන්න ගන්න පොඩි කන්ටේනර් එකක් වෙන්න ඕනේ. මම මේ ටික ගත්තේ මම මේ වගේ හර්බල් ටී වර්ග පාවිච්චි කරන හින්දා මේ දේවල් අර ගත්ත වුඩන් රෝවර් සෙට් එකෙන් දාලා තියෙනකොට නිකන් දාලා තිබුණොත් එහෙම මේක හුලං වදින්න පුළුවන්නේ. ඒ නිසා මම ලස්සනට මෙන්න මේ වගේ කීපයක් දාලා මේක හොඳට සීල් වෙන්න වහලා ලස්සනට අර ඩ්‍රෝවර් සෙට් එකෙන් අරන් තියෙනවා. එකෙන් වෙනම ලස්සනක් වගේම ඒකට හුලං වදින්නෙත් නැතුව ලස්සන පිරිසිදු ගතියකුත් එනවනේ. බැරි වෙලාවත් කැරපොත්තෙක් වගේ සතෙක් මේවට ගියොත් ඒත් වැඩක් නැහැනේ. ඊට පස්සේ ඔන්න මම පොඩි නෙස්කැෆේ ටිකකුත් මේකට දාගෙන තව මෙන්න මේ all in one Nescafe එකෙනුත් 3-4ක් මෙන්න මේකට දාලා වහලා තියෙනවා. මන් නැති වෙලාවට උනත් බබාලට හරි Tamanට ඕන විදිහට ටී එකක් කොෆි එකක් ඉතින් හදාගන්න මෙතන පුළුවන්. එහෙම නැත්නම් යාළුවෙක් කෙන වෙලාවකට උනත් ටී එකක් හදන්න වෙනම බිසි වෙන්නේ නැතුව මෙතනට වෙලා කතා කර කර ටී එකක් හදාගන්න පුළුවන්නේ. ඒකට මම වෙනම කැමතියි. ඒක වෙනම වයිබ් එකක් වෙයි කියලා මට හිතෙනවා. ඔන්න ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා නම් වෙලාවක කතා කර කර ටීකක් හදාගෙන බොන්න එන්නත් පුළුවන්. මෙතෙන්ට ඉතින් සර්වියට් එකක් නම් නැතුවම බැරි දෙයක් නේ. මොන දේ කරත් අවසානෙට ඉන්ඩෝ ප්ලාන්ට් එකක් නැත්තම් ඉතින් එතන වැඩක් නැහැ මට නම්. අපේ ගෙදර අය නම් මට හිනත් වෙනවා අම්මා ඕනේ තැනකට පැලෙල්ලනවා කියලා. ඒත් ඉතින් මෙතන තියෙන ඊස්තටික් වයිබ් එක ගොඩක් වැඩි වෙන්න මෙන්න මේ ප්ලාන්ට්ස් දැම්මට පස්සේ ඒක ඇත්තටම මාරම ලස්සනක් මෙතනට එකතු වුණා. ඔන්න ඊට පස්සේ මම මෙන්න මේ වගේ ලස්සන පොඩි නෝට් එකකුත් ලියලා මෙතන ඩිස්ප්ලේ කරා. මේ කිචන් මෙන්න මේ බෝඩ් එක මම කලින් හදාගත් එකක්. මේක මගේ කිචන් එකේ තිබුණා. චොපින් බෝඩ් එකකට ලස්සනට මම ස්ටිකර් එකක් අලවලා තමයි මේක ක්‍රියේට් කරගත්තේ. ඒක ඉතින් මෙතනට මැච් වෙයි කියලා හිතුණා. ඔන්න දැන් බලන්නකෝ අවසාන පෙනුම තිබ්බ විදිහට වඩා දැන් කොච්චර මෙතන වෙනස්ද ලස්සනයිද කියලා. ඔන්න ඉතින් එහෙනම් මේක බලලා අපි චුට්ටක් කතා කරන ගමන් ඉඳගෙන රසම රස තේ එකක් බොමුද?
වතුර එකත් හොඳ ගානට ඔන්න නටලා තියෙන්නේ. ලෝකෙ කොහේ ගියත් කොච්චර ගණන් දීලා කොච්චර හොටෙල් ස්ටේ වලට ගියත් සමහර වෙලාවට අපි ගෙදර ආපුවාම අම්මෝ ඇති යන්තම් ගෙදර ආවා කියන හැඟීමක් අපිට දැනෙනවනේ. එහෙම දැනෙන්නේ අපි ගෙදර කියන එක ඒ තරම්ම අපිට කම්ෆර්ටබල් නිසා. ඉතින් ඒ නිසා මම හරිම කැමතියි මෙන්න මේ වගේ කම්ෆර්ටබල් දේවල් ගෙදරට එකතු කරන්න. ඒකෙන් ගෙදර අයගේ සතුට තව තවත් වැඩි වෙන එකනේ වෙන්නේ. ඉතින් මෙතනට වෙලා වහින වෙලාවක වගේ රසමරස තේ එකක් හදාගෙන යාළුවෙක් එක්ක හරි ගෙදර අයත් එක්ක හරි කතා කර කර බොන්න ලැබෙන එක ඇත්තටම හරිම සතුටුදායක හැඟීමක්. ගෙදර කවුරුත් නැත්තම් ඔන්න රසම රස පොතක් අතේ තියාගත්තා නම් ඒක කියවන ගමන් වුණත් මෙතනට වෙලා බොන තේක වෙනදටත් වඩා රස වේ. පොත් කියවන කවුරුත් ඉතින් පොතක් කියවද්දි කෑමක බීමක රස වෙනස් වෙනවා කියලා දන්නව ඇතිනේ. හැමදාම වගේ ඉතින් ඔන්න පොඩි නීති රීති ටිකකුත් තියෙනවා. තේක බීලා ඉවරුණාට පස්සේ මග් එකයි ස්පූන් එකයි හොදලා මේ සර්වියට් එක උඩින් නමලත් තියන්න ඕනේ. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.